AI පළ ගන්න නම් අපි අලුත්ම භාෂාවක් ඉගෙන ගන්න වෙනවා. අපි ඒකට කියමු යන්ත්‍ර ඉංග්‍රීසි. එහෙම නැත්නම් මැෂින් ඉංග්ලිෂ් කියලා. හරි එහෙනම් අපි බලමු මේ අලුත් භාෂාව මොකක්ද කියලා. AI ඇත්තටම හිතන්නේ කොහොමද? අපි කොහොමද AI එක්ක වඩාත් හොඳින් කතා කරන්නේ? අපි ඒ ගැන ගැඹුරටම යමු. හොඳටම මතක තියාගන්න AI එකකට දේවල් තේරෙන්නේ නැහැ. ඒක කරන්නේ අනාවැකි කියන එක. හිතන්නකෝ අපි ෆෝන් එකේ කීබෝඩ් එක අපි ඊළඟට ටයිප් කරන වචනේ අනුමාන කරනවා වගේ. AI එකත් ඒ වගේම තමයි. ඒකට දීලා තියෙන ට්‍රිලියන ගානක දත්ත පාවිච්චි කරලා ඊළඟට එන්න වැඩිම ඉඩක් තියෙන වචන සෙට් එක මොකක්ද කියලා අනුමාන කරනවා. ඒක හරියට සුපිරිම දක්ෂ අනුමාන කරන මැෂින් එකක් වගේ. මෙන්න මේකයි හේතුව අපි අපැහැදිලි උපදෙස් ඒ කියන්නේ ප්‍රොම්ස් දුන්නම අපිට ලැබෙන්නේ අපැහැදිලි හරිම සාමාන්‍ය උත්තර. උදාහරණයකට කවියක් ලියන්න කියලා නිකන් කිව්වොත් ඒක හරිම සාමාන්‍ය කවියක් දෙයි. හැබැයි අපි වැස්ස දවසක දැනෙන තනිකම ගැන පේලි අටක දුක්බර කවියක් ලියන්න කියලා හරියටම කිව්වොත් අන්න එතකොට අපිට ලැබෙනවා හරිම තියුණු ඉලක්කගත පිළිතුරක්. මෙන්න මේකට හරිම සරල ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ AIM framework එක කියලා. කොටස් 3යි තියෙන්නේ බලන්නකෝ. පළවෙනි එක actor. ඒ කියන්නේ අපි AI එකට චරිතයක් දෙනවා. හිතන්නකෝ ඔයා තමයි ලෝකේ ඉන්න දක්ෂම resume editor කියලා. ඊළඟට input. මෙතනදී අපි අවශ්‍ය સંદર્ભයයි දක්තයි දෙනවා. ඒ කියන්නේ අපි resume එකයි job description එකයි වගේ දේවල්. අන්තිමට mission. ඒ කියන්නේ මොකක්ද කරන්න ඕනේ කියන එක කෙලින්ම කියන එක. මගේ resume එක දියුණු කරන්න අදහස් 10ක් දෙන්න වගේ. හරි. දැන් අපි AI එක්ක කතා කරන භාෂාව ගැන දන්නවා. ඒත් අපි ඇත්තටම කතා කරන්නේ කාටද? මේ AI ලෝකේ තියෙන එක පද්ධති මොනවද? අපි ඒක ටිකක් පැහැදිලි කරගමු. හොඳයි මේකේ මූලිකම දේ තමයි LLM. ඒ කියන්නේ large language model එක. ChatGPT වගේ දේවල් වල මොලේ තමයි මේ. හැබැයි මේක හරියට ලොකු පුස්තකාලයක් වගේ. ඒකේ තියෙන දේවල් විතරයි අපිට දෙන්න පුළුවන්. අලුතින් ඉන්ටර්නෙට් එකට ගිහින් දේවල් හොයන්න බෑ. ඒ නිසාම තමයි පෞද්ගලික තොරතුරු වලට ඇක්සස් කරන්නවත් ඇත්ත ලෝකේ ක්‍රියාවන් කරන්නවත් බැරි. ඊළඟට තියෙනවා AI workflow කියන එක. මෙතනදි වෙන්නේ LLM එකකට අනුගමනය කරන්න ඕන පාර මොකක්ද කියලා මිනිස්සේ කලින්ම හදලා දෙන එක. හරියට මෙහෙමයි. මුලින්ම මගේ කැලෙන්ඩර් එක බලන්න. ඊට පස්සේ වෙදර් රිපෝට් එක බලන්න වගේ විධාන මාලාවක් දෙනවා. මෙතනදී තීරණ ගැනීමේ සම්පූර්ණ බලය තියෙන්නේ මිනිස්යාතේ. එතකොට හිතන්නකෝ AI එකම තීරණ ගන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ උපුටා දක්වීමේ කියන විදිහට AI workflow එකක් AI agent කෙනෙක් බවට පත් වෙන්න තියෙන එකම දැවැන්ත වෙනස තමයි තීරණ ගන්න මිනිස්සයා වෙනුවට LLM එක ආදේශ වෙන එක. අන්න ඒක තමයි ඊළඟ ලොකුම පිම්ම. AI agent කෙනෙක්. ඒ කියන්නේ ඉලක්කයක් දුන්නම ඒ ඉලක්කය සපුරා ගන්න ස්වයංක්‍රීයවම හිතලා මෙවලම් පාවිච්චි කරලා වැඩේ හරිනකල් නැවත නැවතත් උත්සාහ කරන පද්ධතියක්. මෙතනදී ඩ්‍රයිවර් සීට් එකේ ඉන්නේ LLM එක. මේ ස්ලයිඩ් එකෙන් ඒ වෙනස හරිම පැහැදිලි නේද? workflow එකකදී මිනිස්සයා පාර පෙන්නනවා, ඒජන්ට් කෙනෙක් එක්ක වැඩ කරද්දී AI එකම Taman යන්න ඕන පාර හොයා ගන්නවා. හොඳයි. workflow එකයි agent එකයි අතර වෙනස දැන් පැහැදිලි. දැන් අපි තවත් ටිකක් ලොකුවට හිතමු. මේ තාක්ෂණය ඇත්තටම යන්නේ කොහාටද? එන්න. අපි AI එකේ අනාගතය දිහා පොඩ්ඩක් බලමු. අපි දැනට ඉන්නේ තර්කන AI, ඒ කියන්නේ reasoning AI කියන අවධියේ. ඒත් මේකේ ඊළඟ පියවරවල් අපේ ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් දේවල්. AGI, ඒ කියන්නේ කෘත්‍රිම සාමාන්‍ය බුද්ධිය. හිතනකො මිනිස්සෙක්ට කරන්න පුළුවන් ඕනම බුද්ධිමය වැඩක් කරන්න පුළුවන් AI එකක්. ඒක වැඩිහිටි මිනිස්සෙක්ට වඩා මිලියන ගාණක් වේගයෙන් ඉගෙන ගන්නවා. මේක තමයි AI ගමනේක ලොකු ඉලක්කයක්. AGI වලින් ටික කාලයකට පස්සේ AI එක තමන්මම දියුණු කරගන්න පටන් ගත්තම සුපර් ඉන්ටෙලිජන්ස්, ඒ කියන්නේ අධි බුද්ධිය ඇති වෙන්න පුළුවන්. ඒක කොච්චර බලවත් වෙයිද කියනවනම් ඒකෙන් කරන සොයා ගැනීම අපිට දැන් හිතා ගන්නවත් බැරි වෙයි. රේකස්විල් කියන විදියට අවුරුදු 20000ක තාක්ෂණික දියුණුවක් 100 වසරකට සම්පීඩනය කරනවා කියලා හිතන්න. අන්නේ දැවැන්ත අනාගතය හිතේ තියාගෙන අපි ආයමත් අද දවසට එමු. මොකද ඒ අනාගතයට යන්න නම් අද තියෙන මේ මෙවලම් පාවිච්චි කරන විදිහ අපි ප්‍රගුණ කරන්නම ඕන. ඉතින් කොහොමද අපි top 1% පරිශීලකයෙක් වෙන්නේ? AI එකෙන් ලැබෙන උත්තරේ දුර්වලයි නම් ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ prompt එකේ. AI එකට අපි හිතන විදිහ උගන්වන්න, ඒ වගේම ඒක හිතන විදිහ ඉගෙන ගන්න මෙන්න මේ වගේ cheat codes පාවිච්චි කරන්න පුළුවන්. මේවා රහස් උපක්‍රම වගේ. AI වලට පුරුණම් හරිම විශ්වාසයකින් වැරදි දේවල් කියන්න. ඒ නිසා ලැබෙන දේ ඒ විදිහටම පිළිගන්නේ නැතුව ඒකේ හරි වැරද්ද බලන එක අත්‍යවශ්‍යයි.
හැම වෙලේම ප්‍රශ්න කරන්න, අභියෝග කරන්න. ඉතින් වැදගත්ම දේ තමයි සාමාන්‍ය උත්තරවලින් එහාට යන එක. AI එකට බල කරලා අපිටම අනන්‍ය වුණු අපේම රසයක් තියෙන තීක්ෂණ බුද්ධියක් කියන ප්‍රතිඵල ලබා ගන්න මේ ඕෂන් කියන රාමුව පාවිච්චි කරන්න පුළුවන්. අපි ලියන හැම ප්‍රොම්ප්ට් එකක්ම කරන හැම වෙනසක්ම දෙන හැම විනිශ්චයක්ම කරන්නේ AI මොඩල් එක පුහුණු කරන විතරක් නෙවෙයි ඒ එක්කම විවේචනාත්මකව සහ නිර්මාණශීලීව හිතන්න අපේම හැකියාවත් මුහත් වෙනවා. AI ඇවිත්තින්ගේ මිනිස්සෙගේ වැඩ ටික නැති කරන්න නෙවෙයි. මිනිස්සෙගේ වටිනාකම නැවත තහවුරු කරන්නයි. ඉතින් අපි මේකේ මොනවද නිර්මාණය කරන්නේ? අදට අපේ විග්‍රහය මෙතනින් අවසන්. මේ විග්‍රහයට සවන් දුන්නාට ස්තුතියි. ලෝකය දිනන්න සලකුණු තබන්න නැවත හමුවෙමු වර්ල්ඩ් මා